Hello, welcome back to my YouTube channel Last Kawoodle. ආපහු මේ අරගෙන ආවේ academic journey and tips කියන playlist එකේ තියෙන second vlog එක. මම මගේ YouTube channel එකේ මගේ videos ඔක්කොම categorize කරලා තියෙන්නේ playlists වලට දාලා. academic දේවල් ගැන දැනගන්න ඕන නම් ඒ playlist එකට යන්න. එහෙම නැත්නම් මම ලංකාවේදී ගත්ත වීඩියෝස් අන් තියෙන 2-3යි. මම ෆ්‍රාන්ස් වලට ආවට පස්සේ තමයි ආපහු අවුරුදු 3කට විතර පස්සේ channel එක ආපහු පටන් ගත්තේ වීඩියෝස් දාන්න. මම ඉන්නේ ෆ්‍රාන්ස් වල බෝදු කියන town එකේ. ඒතර බෝදු වලදී දාපු වීඩියෝස් වෙනම playlist එකක තියෙනවා. ඒක playlists ගොඩක් තියෙන්නේ. මම YouTube වලට vlogs දාන්නේ මගේ lifestyle එක, ඒතර traveling vlogs ඔය වගේ දේවල්. ඒකයි මම මගේ channel එකට Last Kawoodle කියලා නම දාලා තියෙන්නේ. Kawoodle කියන්නේ මොකක්ද කියලා search කරලා බලන්න. ඒතර ඔයාලට තේරෙයි. ඒ අතරේ academic tips දැනගන්න කැමැත්තෙන් මේකට join වෙච්ච නංගිලා මල්ලිලා කියන්න පුළුවන්. නංගිලා මල්ලිලා නම් ඒ playlist එකට ගියාම මේ තමයි second vlog එක. මම මුලින් vlog එකේ කතා කරේ මම ආපු මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියන එක ගැන. ඒකේ මම brief introduction එකක් කරා. ඒ වුණාට ඔයාලට in depth දැනගන්න ඕනි නම් මොනවා හරි හැම දැනගන්න විශේෂ දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න. ඒ vlog එකෙන් promise වුණා මගේ academic background එක, ඒතර මම කොහොමද මේ journey එක පටන් ගත්තේ කියන එක ගැන කියනවා කියලා. මම science background එකක් තියෙන කෙනෙක්. set එක තිබ්බේ 1.40. සයින්ස් වලුත් මං කරේ බයොලොජි. මුලින්ම ආව රුහුණේ සයින්ස් ෆැකල්ටි එකට. ෆස්ට් බෝඩ් එක දන්නනේ බෝඩ් එකක් එනවා කියන එක යුනිවර්සිටි එකේ. ෆස්ට් බෝඩ් එක ආවේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ සයින්ස් ෆැකල්ටි එකට. ඒක තෝරගත්තා. මං හරිම කැමති වුණා පේරාදෙණියට ආව එක මට. බැචලර්ස් ඩිග්‍රී එක පටන් ගන්නකොට මට කිසිම තිබුණේ නෑ. ඒ ගැන කිසි අවබෝධයක් තිබුණේ නැහැ. මට කිසිම ටාගට් එකක් තිබුණේ නැහැ. මම ජස්ට් මට මේ යුනිවර්සිටි එක ආපු නිසා ගියා. ෆ්‍රෙෂ් එකෙන් තමයි යුනිවර්සිටි එකට ගියේ. පෙරාදෙණියේ සයන්ස් ෆැකල්ටි එකේ අපිට ඇති තරම් තියෙනවා තෝරගන්න එක ෆීල්ඩ්ස්. කෙමිස්ට්‍රි, ෆිසික්ස්, කම්පියුටර් සයන්ස්, ස්ටැටිස්ටික්ස්, බයොලොජි, ජියොලොජි, බයොලොජි ඊට පස්සේ බෙදෙනවා එක පැති වලට. ඒ විදිහට අපිට ඔප්ෂන්ස් ගොඩයි. අපේ Z එකෙන් තමයි ජියොලොජි ප්‍රෝග්‍රෑම් එකට කට්ටිය තෝරගත්තේ. ඒතර මම තේරුණා ජියොලොජි වලට. ෆස්ට් ඉයර් එකේ කරේ මම ඒතර ජියොලොජි, බයොලොජි, කෙමිස්ට්‍රි. සෙකන්ඩ් එකේ අපිට ඩ්‍රොප් කරන්න පුළුවන් එකේ කෝසස්. මම කරේ කෙමිස්ට්‍රි and ජියොලොජි. ඊට පස්සේ තර්ඩ් සෙමිස්ටර් එකෙන් පස්සේ අපි ස්පෙෂල් තෝරනවා. ඒ කියන්නේ ස්පෙෂල් ෆීල්ඩ් එක ස්පෙෂලායිස් වෙන්න ඒ මොන ෆීල්ඩ් එකෙන්ද කියලා තෝරනවා. ජියොලොජි තේරුණා, ජියොලොජි ගියා. මගේ GPA එක තිබුණේ 3.76. ෆස්ට් ක්ලාස් එක අවුට් වෙලා මම වැඩ කරා රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට. අපේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ තියෙනවා මල්ටි ඩිසිප්ලිනරි රිසර්ච් ග්‍රාන්ට්. ඒවා දෙන්නේ යුනිවර්සිටි රිසර්ච් කවුන්සිල් එකෙන් තමයි. මම අවුරුද්ද ඒ මල්ටි ඩිසිප්ලිනරි රිසර්ච් ප්‍රොජෙක්ට් එක 1 year contract basis project එක. ඒතර එක අවුරුද්දක් ඉන්නේ. ඕන extend කරන්න පුළුවන් project එක සහ ඒ research assistant position එක. මගේ 1 year පටන් ගත්තේ August. 1 year ඉවර වෙන්නේ ඒතකොට August. එහෙම ඉන්නකොට තමයි මම එක programs වලට apply කරන්න පටන් ගත්තේ. geology වල ගොඩක් කොහොම chances තියෙනවා. Australia, USA, New Zealand, Canada අපි master එකකට වුණත් ප්‍රොෆෙසර් කෙනෙක්ට සුපර්වයිසර් කෙනෙක්ට ලියලා තමයි අපි ගන්න ඕන ඔපචුනිටි එකක්. ඒ කියන්නේ මෙහෙම ඩිරෙක්ට් ඇප්ලයි කරන්න බැරුව නෙමෙයි. හැබැයි අර එතකොට ඒ පූල් එකෙන් සිලෙක්ට් වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයිනේ. ඒ chance එක වැඩි කරගන්න තමයි අපි සුපර්වයිසර් කෙනෙක් කන්ටැක්ට් කරලා ඒ පාත් එක හදාගෙන එතකොට අපි දන්නවා මේ සුපර්වයිසර් මාව ගන්නවා. ඒ සුපර්වයිසර් එතකොට අනිවාර්යෙන් පැනල් එකේදී කියන මම මේ ළමයාව ගන්නවා කියලා. එතකොට අපිට ලේසි. ගොඩක් වෙලාවට සුපර්වයිසර් කෙනෙක්ට අපි ලියන්න අනිත් හේතුව තමයි අපිට ටියුෂන් ෆී ගෙවන්න අමාරුයි. එතකොට මොකද කරන්නේ? අරයත් එක රිසර්ච් එකක් කරනවා. ඒතර යා ග්‍රාන්ට් එකෙන් අපිට ස්ටයිපෙන්ඩ් එකක් හම්බ වෙනවා. ඒකෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්. සාමාන්‍ය ෆස්ට් ක්ලාස් එකක් තියෙන කෙනෙක්ට ඕස්ට්‍රේලියා යන්න ලේසි. එක ෆීල්ඩ් වලට හැබැයි එක වෙනස්. හොඳ පබ්ලිකේෂන්ස් තියෙනවා. දෙකම තියෙන්න ඕනේ. මම ඉතින් කෝකටත් කියලා OC වල හැබැයි මම ලිව්වේ ඊමේල් දැම්මේ එක යුනිවර්සිටි එකකට විතරයි. එක යුනිවර්සිටි එකකට එක ප්‍රොෆෙසර් කෙනෙක්ට දැම්මා. මොනාෂ් යුනිවර්සිටි එකට ආපු රිප්ලයි එක තමයි
nice CV, impressive CV, but you are lacking this TTTT, කියන්නේ publications. ඇත්තටම full paper publications තියෙනවා නම් තමයි chance එක වැඩි. එක field වලට එකක් දාලා එක වෙනස් වෙනවා. කොහොම හරි මම ඒකෙන් පස්සේ හිතාගත්තා හරි මම ඔස්ට්‍රේලියා ඇප්ලයි කරන්නේ නැහැ දැම්ම. මම ඉස්සල් පබ්ලිකේෂන් එකක් දාගෙන ඉන්නවා කියලා. මට ඒ කාලේ උසී යන්න පිස්සුවක් තිබ්බා. එහෙම ඉන්නකොට අර හැමෝම USA දැන් මොකද USA හරිය ලේසියෙන් යන්න පුළුවන්. ගොඩක් මාස්ටර්ස් අර තරම් මේ පබ්ලිකේෂන් බලන්නේ නැහැ. සෙකන්ඩ් අපර් ක්ලාස් එකක් තිබුණත් මම හිතන්නේ ලේසියෙන් යන්න පුළුවන්. හැමෝම USA ලියන නිසා මාත් USA ලිව්වා. එතකොට මිසිසිපි යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක් ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්ටර්විව් එකක් තිබුණා. ඒකෙන් ඊට පස්සේ ආ කිව්වා හරි මෙහෙම ඇප්ලයි කරන්න ඔයා දැන් හරි කියලා. ඇප්ලයි කරා. I paid like around 17,000 rupees for the application fee. මම බලලා තිබුණා යුරෝප් ඔසී තමයි ෆස්ට් චොයිස් එක තිබුණේ සෙකන්ඩ් චොයිස් එක තිබුණේ යුරෝප් යන්න. මට කොහොම හරි යුරෝප් යන්න ලැබුණොත් මම කීරවත් USA යන්නේ නැහැ. USA ඇප්ලයි කරේ ඇත්තටම අර රිස්ක් එකක් ගන්න ඕනේ නැති නිසා. මොකද මට තව අවුරුද්දක් ලංකාවේ ඉන්න ඕනේ නැහැ. මට ඕනේ මගේ RA ඉවර කරපු ගමන් යන්න හදාගන්න මාස්ටර් එකට PhD එකට. කොහොම හරි අතර යුරෝප් ඇප්ලයි කරා. මම මේ මුලින්ම ඇප්ලයි කරේ ඉතාලි. ඉතින් මම ඇප්ලයි කරේ පාදුවා යුනිවර්සිටි එකට. මොකද ඒකේ පාදුවා වෙබ්සයිට් එකේ මම ඒක ඇත්තටම YouTube වීඩියෝ එකකින් අක්කා කෙනෙක් ලස්සනට ඒක එක්ස්ප්ලেইন කරලා තිබුණා පාදුවාකට කොහොමද දාන්නේ කියලා. මම ඉතින් ඒ දවස්වල YouTube වීඩියෝස් බලනකොට ඒක දැකලා මට ඇත්තටම මේක හරිම ක්ලියර් ස්ටෙප්ස් ටිකක් තිබුණේ හරිම ලේසි. ඒකේ ඇප්ලයි කරන විදිහ නිසා මම නිකන් ඇප්ලයි කරා. පාදුවා යුනිවර්සිටි එකේ ඔයාලට පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් 3කට එකපාරක් ඇප්ලයි කරන්න. එක ඇප්ලිකේෂන් ෆී එකක් විතරක් දීලා. අනිත් දේ තමයි පාදුවා යුනිවර්සිටි එකේ ටියුෂන් ෆී එක හරිම අඩුයි. මෙමයි ලංකාවේ හැටියට මම කියන්නේ අනිත් කන්ට්‍රීස් වල හැටියට හරිම අඩුයි. එක සෙමස්ටර් එකකට ගෙවන්න තියෙන යුරෝ 3000යි 5000යි අතර ගාණක්. ඒ කියන්නේ හරිම අඩු ගාණක් ඒක. මෙහෙමයි හරිම අඩු නෙමෙයි comparatively shape ගාණක්. එතකොට මම ඇප්ලයි කරේ කෝසස් දෙකකට විතරයි. මොකද මට ගැලපෙන්නේ ඒවා නැතු. බොරුවට ඇප්ලයි කරලා තියෙන මම නැහනේ. මට ඒ කෝසස් දෙකෙන්ම කෝසස් මේ කොහොමද කියන්නේ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්ස් දෙකෙන්ම මාව සිලෙක්ට් වුණා. ඒතකොට මම සිලෙක්ට් කරන්න ඕනේ මොකටද මම යන්නේ කියලා. ඒ ඩෙඩ්ලයින් එක ඇතුළත. ඊට පස්සේ මම තෝරගත්තේ environmental something තමයි එක sustainability or whatever. The other thing was geology. මම තෝරගත්තේ obviously geology. මට නැති වෙනවා. මාස්ටර්ස් ඇප්ලිකේෂන් ෆී එක උනේ මට යුරෝ 8,000ක්. ලාවට ඇප්ලිකේෂන් ෆී එක වේව් කරන්න පුළුවන්. ඒනොට මම වේව් කරන්න ගියේ නැහැ. මොකද මේවා ලොකු ගණන් නෙමෙයි පොඩි ගණන්. මොකද මීට වඩා ලොකු ගණන් යනවා සමහර යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරද්දී. මම අස්සල අනිත් එක මට RA එකකින් සැලරි එකක් හම්බ වෙනෝනේ. ඉතින් මම වැඩි හිතුවේ නැතුව එකක් දැම්මා. මම හිතාගෙන හිටියා මාව මට ස්කෝලර්ෂිප් එක හම්බෙයි කියලා. ඒ තරම් ලොකු කොන්ෆිඩන්ස් ලෙවල් එක හිටියේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ ස්කෝලර්ෂිප් එක දෙන්නේ ඒ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරලා තේරිච්ච ඔක්කොගෙම හොඳම කෙනාට. ඒ කියන්නේ හොඳම හොඳටම මෙරිට්ස් තියෙන කෙනාට. මට ඒක හම්බුනේ නැහැ. හැබැයි ඊළඟට ඔයා ඒකෙන් අයින් වුණොත් ඊළඟට ටියුෂන් ෆී වේව් එකක් හම්බ වෙනවා. ටියුෂන් ෆී වේව් එක ඒ කියන්නේ අපි යුරෝ 3000 සෙමස්ටර් එකට ගෙවන්න ඕනේ නැහැ. අපිට අපේ ලිවිං කොස්ට් එක හොයාගත්තම ඇති. ඒකට ඉතින් අපිට ඇත්තටම පාර්ට් ටයිම් ජොබ් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තෝරන්නේ දෙවෙනියට ඊළඟට වැඩි කෙනාට. කොහොම හරි මාව තේරලා තිබුණා ටියුෂන් ෆී වේව් එකක්. ඒතර මම යුරෝප් වල මම ඉතාලි වල පාදුවා යුනිවර්සිටි එකේ ප්‍රෝග්‍රෑම් එකට ගියා නම් මට සෙමස්ටර් ෆී එක කවදාවත් ගෙවන්න ඕනේ නැහැ. කොහොම හරි මම Erasmus කැටලොග් එක හොඳට කියවලා මට ගැලපෙන ප්‍රෝග්‍රෑම්ස් ඇති තරම් ඇප්ලයි කරන්න පුළුවන් මම ඇප්ලයි කරේ 3යි. මට කොහොම හරි මේ ප්‍රෝග්‍රෑම්ස් තුනෙන්ම fully funded scholarship එක හම්බෙන්න මාව සිලෙක්ට් වෙලා තිබුණා. ඒතර මගේ අතේ තමයි තියෙන්නේ මට ගැලපෙන මට කැමති එක තෝරගෙන යන්න. Erasmus එකේ පළවෙනියට මට ආවේ සෝයිල් එකෙන් මාව සිලෙක්ට් වුණා කියලා. එතකොටම මම ඩිසිෂන් එකක් ගත්තා පාදුවා යන්නේ නැහැ කියලා. මොකද මේක fully funded. අර ඒ ගියා නම් මට පාර්ට් ටයිම් කරන්න වෙනවා මට බැහැ. ඊට පස්සේ මම ඒක අපිට පුළුවන් ඒ ඇප්ලිකේෂන් සයිට් එකේ ඕනනම් ගිහලා ඩික්ලයින් කරන්න.
අපි දැනට යන්න කියන්නේ කාලයක් තියෙන කාලෙ කලින් ඩික්ලයින් කරන්න පුළුවන්. ඒක ඩික්ලයින් කරලා මේල් එකක් දැම්මා. ඒක ඒතකොට closed. ඊට පස්සේ Insoglo and Brown watch program දෙකටම කිව්වා නෑ මම toxicology program එකට යන්නේ, so I won't come. ඒක එතනින් ඉවරයි. ඔය විදිහට තමයි මේ ෆ්‍රාන්ස් වලට ආවේ. මෙහෙමයි දැන් ඔය මගේ ජර්නි එක නිතර ඔයාලා මගේ බෑග්ග්‍රවුන්ඩ් එක දන්නවා. ඔයාලට දැන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔයා මෙහෙම කෙනෙක් අයව මෙහෙම උනේ. ඔයා මම මෙහෙම කෙනෙක් ඉතුරු මට මෙහෙම වෙන්න පුළුවන් කොහොමද? ඔය වගේ එකකදී ප්‍රශ්න. ඒ ඔක්කොම කමෙන්ට් කරන්න. මට වෙලාව තියෙන විදිහට මම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. You can comment and don't forget to subscribe the channel. You can join me with my Europe journey. So yeah, okay, bye. See you guys from another video.